නැගගන්න ඉක්මනට නැගගන්න කට්ටිය ඔක්කොම නැගගන්න ඉක්මනට නැගගන්න ගාලු කොටුවේ රේස් එකට යන කට්ටිය නැගගන්න රේස් එක බලන්න නගින කට්ටිය ඉක්මනට නැගගන්න හරි ඉතින් යාළුවනේ මම ඔයගොල්ලෝගෙන් දැන් තමයි මචං ඉතින් වීඩියෝ එක පටන් ගන්නෙ. ඉතින් hello friends, welcome back to super gameplay videos. ඔන්න ඉතින් මචං අද රන් ඇවිල්ලා තියෙන කෙලින්ම අපි යනවා ගාලු කොටුවේ කියන්නේ. ඉතින් ගාලු කොටුවේ අනිද්දා රේස් එකක් තියෙනවා මචං, බස් රේස් එකක්. ඉතින් ඒකට අද ප්‍රැක්ටිස් විදිහට වේගෙන් බස් එක නයා ගහන්න ඕන. ඉතින් නයා ගහන්න කෙලින්ම මේක යන්නේ මචං ගාලු කොටුවේ. ඉතින් ගාලු කොටුවේ අද අපි පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙන්නේ. ඉතින් මං විතරයි අද ඇවිල්ලා ඉන්නේ. අනිත් තුන් හෙට ඇවිල්ලා ප්‍රැක්ටිස් වෙද්දි මම මචං දවස් දෙකක් තියලා හොඳේ. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් අපි දැන් යනවා මචං, හරිද? ඉතින් අපි යමු ඉක්මනට යන්න ඕන මචං, වේගෙන් යන්න බෑ. රේස් එකට තමයි මේ පුරුදු වෙන්නේ. ඉතින් බස් රේස් එකක් මචං, ගොඩ කාලයකට පස්සේ තමයි බස් රේස් එකක් තියන්නේ මචං. මීට අවුරුදු බර ගානකට කලින් තිබ්බට පස්සේ තමයි මචං දැන් මේ බස් රේස් එකක් තියන්නේ. ඉතින් මචං ඕගොල්ලන්ටත් මේ බස් රේස් එක බලන්න එන්න පුළුවන්. අනිද්දා එන්න ඔයාලා. අනිද්දා තමයි ඉතින් බස් රේස් එක තියෙන්නේ. හොඳේ, කියන්න බෑ. ඔයාලා වීඩියෝ එක බලනකොට බස් රේස් එක ඊර වෙලා තියෙන්නත් පුළුවන්. ඉතින් මචං මං හිම් ෂේප් එකේ එනවා. ඉතින් මේ ගානෙන් තමයි යන්නේ. ඊට පස්සේ තමයි මචං පොඩ්ඩක් වේගය වැඩි කරගන්න ඕන. මේක මචං පොඩ්ඩක් පරණ වෙලා තියෙන්නේ. මම පාවිච්චි කරගත්තේ දැන් සර්විස් කරෙත් නෑ. පරණ වෙලා බ්‍රේක් එහෙම පොඩ්ඩක් වැඩ දන්නෙත් නෑ. ඉතින් දැන් තමයි පොඩ්ඩක් පාවිච්චියට ගත්තේ. මේක මචං දාලා තිබ්බේ. හරිද? මේක පොඩ්ඩක් පාවිච්චි උන්නේ නෑ. මේ දවස්වල තමයි දැන් ඔය රේස් එකට මේක ගෙනාවේ. මේක පොඩ්ඩ එන්ජින් එක සුපිරි බං. ඒ හින්දා තමයි මේක රේස් එකට ගෙනාවේ. ඉතින් අපි නයා ගහලා බලමු. නයා ඒ සීන් එක පුරුදු වෙන්න ඕන. ඉතින් මචං මං උඩරින් වේගෙන් යනවනේ. මේ එන්ජින් සුපිරි හින්දා මචං වේගෙන් යනවා. ඉතින් මේක එන්ජින් එක විතර බුදු අම්බෝ තව ටික කරලා ගහක බෑ වෙනවා බා. ඉතින් යමන් අපි වේගෙන් යන්න බෑ රේස් එකට. ඉතින් මේක තමයි මචං රේස් එකේ තියෙන ලස්සනම බස් එක කිව්වට තව බස් තියෙනවා බා. මේක හැබැයි මචං මට හිතෙනවා මේක තමයි ලස්සනම බස් එක වෙන්නේ කියලා. ඉතින් අපි යමු ගැම්මට. අඩෝ බ්‍රේක් අම්මට සිරි වෙනවා යකෝ. අඩෝ බ්‍රේක් වැඩ නැහැ කියහන් කොම්මට සිරි වෙනවා. අයියෝ බ්‍රේක් වැඩ නැහැ. අයියෝ වැටුණා අනේ. අඩෝ මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. අද දිනේදී ගාලු කොටුව අසල ජලාශයකට වැටි බස් රථයක් අනතුරට ලක් වී තිබෙනවා. එහි සිටි පුද්ගලයා රෝහල්ගත කර ඇති අතර බස් රථයට දැඩි හානි සිදු වී තිබෙනවා. අනතුර දුටුවෙකු මෙසේ ප්‍රකාශ කර සිටියා අප සමග. ඉතින් මම ගෙදර හිටියේ. මං ගෙදරින් එළියට ඇවිල්ලා බලන්න මෙන්න මේ බස් එක කොහොම හරි ගාලු කොටුව ඇතුලෙන් යනවා. ඉතින් කොහොම හරි යනකොට මේ බස් එක කොහොම හරි කෙලින්ම අමුතු විදියට ණයෙක් වාගේ විදියට තමයි ගියේ. ඉතින් මේකේ වෙන වේගෙන් ගියා. ඉතින් ගොඩක් වේගෙන් තමයි බස් එක ගියේ. බස් එක ගිහිල්ලා කොහොම හරි අතන තිබ්බ ජලාශයට වැටුණා. එච්චරයි තමයි මමත් දැක්කේ ඉතින්. බස් රථයේ සිටි රියදුරා දැන් රෝහල්ගත කර තිබෙන අතර රියදුරාගෙන් අපි මෙසේ අදහස් ප්‍රකාශ කරගත්තා. ඉතින් අනිද්දා බස් රේස් එකක් තියෙනවා. ඉතින් ඒකට පුරුදු වෙන තමයි මං ඒ විදිහට බස් එක බබ්බිටින් වේගෙන් යන්න ඕන. හින්දා ඉතින් බ්‍රේක් තිබ්බේ නෑ බස් එකේ. ඒක තමයි සිද්ධ වුනේ.